අලුත් විඩියක ඉන්න ඒක දෙලා කාගල පස වීඩිය ගෙන මචන් පොඩ බිසි වුණා ගේන බරුණා විඩිය එකක් මචන් මේටිගේම පොඩක් සුබත් එක පොඩ බිසි වෙලා හිටිය පවිඩිගේ තාම පිසි නවදර ෆෝටිය ගේ නොන හිතු අප්ඩේට් විඩිය එක මේ විඩිය අපි කතා කරන්නේ මචන් මේ දොස්සල ඉසල්වල සිටුවේෂන් එකයි කොස්ට ලිවිං එකයි කොහොමද කියන එක අපි මචන් මුලින්ම පටන් ගම්මු තෙල් ඔලින් මචන් මේ දොස්සල ගාගෙත් මේ විද්දත් එක්ක ජනතියෙන් පස්සයන්න තෙල් කොහොමද කියන එක අපි එනම් තෙල් වලින් පටන්ගම් මචන් එනම් පොලින්ම තෙල්වල ගන කියන්න තෙල්වල ගණන් තමයි 91 ඒගැන් මෙහතින අඩුම ගරන් ඒකන් පෙටරල්ලත් තින අඩුම කොලිටිය ඒක 3.48ක් කෙනවා මචන් හොල්මෝස් මේ 3.50ක් ලං කරලා හතර පැත්තක තම යන් ඩපල් එකන් මේ කලින් එකයි ගනන්වට තමයි මේ තිබ්බේ වැඩිම දෙක තිබ්බේ සහන ඔලට තේරන කොච්චර වැඩිවීමක් කලා තිනවද කියලා ඩීසල් තමයිමච වැඩිම ගන කියන සන්තෝසයි අපේ ට්‍රම් උන්නයින්ද ඉස්සර පෙටරල් දායම ගන දැන් ඩීසල් ගනම් පෙටරල්ට 3.89 මචා ඩීසල් ඉට පස්සේ අනු පහදන් ගැන්ම සුප පැත්තරයනකොට 3.68 යනු 95 එක 98 සුපම පෙටරල් එක එක 3.83ක් මචා ඉතාන උගුවන්න ගණන් කොහොද කියලන එතයි මචන් තෙල්ලල තත්තේ ඉටම සපි කතාකරොත් එහෙම මනාද කෑමල් තත්ව හො කෑම්බඩුවල තෙවුලන් දන්නවා තෙල් ගන වැඩියනකොට බේම කෑම වලත් කෑම් බඩුවලත් ගරන් වැඩියනවා සෝ කෑම බඩුවල ගණන් කියනවට ගයිස් කදුලියන ඇසල්ට පට්ට ගන වැඩිය ලදීෙත්නේ කෑම බඩිය ගන්න සතියට මට යනවා 250ක් විතර 250න් ඇත්තර 250ක් තිසපිතර තම යන්න මුලික බරුටික ගන්න දිනාකාන බරුටික සාගෙදර ඇල්ල වෙලා කරන බරුටික නමුත් ඊට අමුතරව මම ලංජයක ගන්න ගෙදර ඇවිල්ලන්න සොරි තමන් ලංචේ මගේ දරැවිල්න මේ ගන්න ඔෆිස්සගේ ලංච කරගන්න සිදම එලියෙන් හමදාම ලංචෙක් ගන්නද මට වැඩිපුර 100ක් දරනවා ලොසියක් විතරනවා එලියෙන් කන නිසා සතියට ඇතවට 250ක් විතරනවා කෑමට ඊට පස ඉන්න තැනට මම ඉන්න මචන් වෙනම පොඩි යුනිටක් ඔය අරගන්න උඩු දට්ටුවක ඒකට මන් 300ක් ගෙවනවා සතියට එතකොට ඒ ටොයිලට් ඉචන්නක් මට වෙනම එහෙම තියෙනවා මං ඒගේ 300ක් ගෙවන මචන් සතියකට එතකොට කෑමට 300 මචන් රස තෙල්වලට තෙල්වලට අපි ගියුම් 50ක් ගියා කියලා මට බඩච්චර වැඩ කරන තැන ළඟයි ඉතින් මේ රූරල් පැත්තක ඉන්නේ හින්දා වැඩ කරන මේ ට්‍රැෆික් කනම නම් එහෙම නෑ මචන් මට වැඩ කරන තැනත් ළඟයි ඒ හින්දා මට 50න් විතර සතියට ෂේප් වෙන්න පුළුවන් එතකොට 350යි 350 එතකොට ඉන්න තැනටයි පෙට්‍රල් වලට ඊට පස්සේ කෑමට මචන් 250ක් ගියාම 550යි 250යි මටතමුණ 350යි 350යි රෝස 350යි 400යි මචන් කෙලිම 500 පහු කරලා 550 හෙම යන්නේ තෑන් පුළුවන් ගණන් කොහොමද කියලා එතකොට කෑමයි ඒටික කරට පස්සේ යෝගේ ගණක් යනවා තො වලුන් තේරනන ඉතුරු කරන්න මාර මමාරුව මචන් මේ දවසල කොතමයි කතන්දරේ ඊට පස්සේ අපි තව කතාකරොත් එහෙම ජොබ්ස් තත්වේ මට උඩු මේ දවසර මචන් රස්සවල්ල මාරමාරු හොයාගන්න විශේෂ මෝර ගෙන ගන්න ඇති පොටත් දෙපාර්ටනම තුම් පරක්ත කල්පනා කළ බන්න ෆිල්ඩ එක මොකක්දක දැම අයිට ෆිල්ඩ ඉන්න අයිට ෆිල්ඩ ගොඩ කෑට ජොබ් නැතිෙනවා මේ දවස්සල මේ ඒ කතන්දරෙත් එක සෑහනමාරු ජොබ්මාගට්ට ගොඩක් ගන් එක්ස්පිරියන්ස් සෝල ක්ස්පිරන්ස් තින නවා දොලවා නියකම කෙනෙක්න වාට සෑ නමාරුණ ඉගෙන නිවරද්දි මේ ඉන්ට්‍රී රෝසල්ට එක්ස්පිරියන්ස් තියෙනවායි ති ඒක තමයි සෑට් එක අයිට වල බිස්නස් ඒවාගේ පැත් එහෙම කියල මහිතන මොකද මාර්ගම් ප්‍රිෂන් නැතින මේ ජොබ්මාගට මේ ඉකනොමික බොඩි ජොබ්ස් කීපේදීන් ඉතින් සෑන කම්පිෂන්න ෆයිට දෙන්නන ජොබ්බයක් ගන්න අනිත්තක තමයි ඇබයි මෙම දැන්වා සුලන් කෙනෙක් විදිරෙන වන මට පාටම් ජොබ් හොයාගන්න අමාරුන ඒවගේ කැෆේ එක ඒවගේ වයිගෙන ගන්නකම් කලිනියක් හෙම ඔයාගන්න පුළුවන් ඒම අප්සට ඇන්නෑ සෝම් නව රිම්පෝන්්ඩේ තමයි ඉගෙනගන්නකොට මුණ පිල්ලෙන් දෙන්නක ලොඳර පුඩ රිසච්චක් කල් එන්න පිස්රට විඩිය බලු මේ දොස්සල ට්‍රෙන්ටින් ජොබ්ස් මනාද කියන එක ස්රට විඩිය ගේන්නම් පොඩි රිසච්චක් කල්ල මත්
මාතින් අපට අව්ඩේටත් දැන් පොඩිස චැක්කල්ල බොරු ගැන බෑන විඩිය එක හිද රිස චැක්කල්ලම ගේනම් අඩි චොබ්බලන තත්වයක තමයි ගයිස් පොඩ්ඩක් අමාරුයි කපනා කල්ලා වාරඩිය ලංකා එක්ස්පිරන්ස් එක අයිට ජොබ් එක එතකට මේහල්වාට ගෙන නිවරට ජොබ්දක් ලාගන්න පුළුවන් හෙම අමාරුනෑ නමුත් නිවකම කෙනටන සැහැන් අමාරුයි ගයිස් මාරම මාරුයි පොඩක් හින්ද වාගෙන නවනම් ලංකායි පොඩ්ඩ කවුරුද්ද කඩගල්ලාවත් කමන්න මේක්ස්පිරන්ස කරනවලතකට ජොබ් එකට දාදීක ප්‍රෝජනන්තවෙන්න පුළුවන් සෝකෙස් මේ විඩිය වෙදක තමයිම යන්න ලතිබේ මේසල කොහොද යන්න කෙනෙ සිටුවේෂන් එක අපි අලතුඩි ලගති හම්බ මිරිකෙන්ඩ කලකු දිග වීඩියක් ගන්න බලාපොරත්වෙන එන අලතුඩි හම්බුව එන මොටම සුබදවසක්